නමෝ බුද්ධාය. පින්නතුනි අපි අද ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න යන්නේ ඒ තමයි අපි අපේ දන්සලෙන් හැම පුන් පොහොව දවසකම මේ ස්ථානයේදී බත් දන්සල ලබා දෙනවා. එතකොට බත් දන්සල ලබා දෙන එකේ ප්‍රධාන ඒ කියන්නේ නිවුම් පිවුම් කටයුතු සිද්ධ වෙන්නේ අපේ ප්‍රධාන මුළුතැන්ගෙයි. ඉතින් මේ මුළුතැන්ගේ කටයුතු සිද්ධ වෙන විදිහ අපි ඔයාලට පෙන්වන්න තීරණය කරා. ඒ නිසා අපි ගිහිල්ලා බලමු බත් දන්සලට මුළුතැන්ගේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේ තමයි ප්‍රධාන බත් පිසින තැන. එතකොට මෙතන ඔයාලට පේන ඇති මේකට අපි කියනවා බත් ඔරුව කියලා. මේ බත් ඔරුවෙන් කරන්නේ ස්ටීමර් එකකින් ඉදෙන බත, තැම්බෙන බත මේ බත් ඔරුවට දාලා තමයි කඩාගෙන නිවාගන්නේ. එතකොට අද පොය දවසේ මෙතන හැදෙන්නේ සම්පූර්ණයෙන්ම කහ බතක්. එතකොට මෙතන තියෙනවා අපේ බත් ස්ටීමරේ. එතකොට මේ බත් ස්ටීමරේ එක සැරේ හාල් කිලෝ 40ක් තම්බන්න පුළුවන්. එක සැරේ හාල් කිලෝ 40ක් අපිට ගන්න පුළුවන්. ඒතර ඔයාලට පේනවා ඇති මේ විනාඩි 40කට කලින් දාපු බත්. එතකොට මේකේ තියෙනවා තැටි 12ක්. මේක තැටියකට සාමාන්‍යයෙන් කිලෝ 4ක් 5කට ආසන්න ප්‍රමාණයක බත් මේ හාල් දාන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති මේ තැටි වලින් බාන බත් එක සම්පූර්ණයෙන්ම මෙතන කරන්නේ කඩා ගන්න. එතකොට ඒකෙන් කාරණා දෙකක් වෙනවා. එකක් තමයි බත් එක හැල තිබුණොත් ඒක වෙනවා. ඒත් එක්කම බත් එක අර යම් මට්ටමකට නිවාගෙන තමයි අපි බෙදෙන තැනට අරගෙන යන්නේ. ඒත් එක්කම පින්වතුනි මේ බත් ඔරුවේ තියෙන විශේෂත්වය තමයි මේකේ කීරි සම්බහාල් කිලෝ 1000ක හාල් කිලෝ 1000ක බත් මේකට දාන්න පුළුවන් එක සැරේ. ඉතින් ඒ නිසා අපිට අර මහා පරිමාණ දන්සලකදී මේ බත් ඔරුව ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම වෙසක් පොසොන් ඇසළ පොයවල් වලදී අපි දෙන දන්සල් වලදී. එතකොට මාසේ පොයවල් 12ක් එනවා. ඒ හැම පොයකටම අපි මේ බත් දන්සල මේ ස්ථානයේ ලබා දෙනවා. ඉතින් මේ හැම පොයකටම අපිට මේ බත් දන්සලේ බත් එක හොඳට සකස් කරගන්න උපකාර වෙන්නේ මේ බත් ඔරුව. ඔයාලට අපි කලින් කිව්වා මේ බත්වල මේ ස්ටීමර් එකට බත් එක යන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේ කියන තැටි. මේ තැටි අපිට 12ක් තියෙනවා. එතකොට ස්ටීමරේට මේ තැටි 12ක් දාන්න පුළුවන්. එතකොට මේ තැටියකට හාල් කිලෝ සාමාන්‍යයෙන් 3ක් 4ක් අතර ප්‍රමාණයක් දාන්න පුළුවන්. එතකොට දැන් අද සකස් වෙන්නේ කහ බතක්. එතකොට ඒකට උවමනා කරන විදියට තැටියට යමුදව යොදලා තියෙනවා. එතකොට මේ තැටියක් මේ තැටි 12 කල්ද ස්ටීමර් එකට දැම්මට පස්සේ ඒක ගෑස් වලින් සකස් වෙන්නේ. විනාඩි 45ක් පැයක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ බත් එක ඉදෙනවා. එතකොට ඒකෙදි බත් එක කැටි කැසීමකට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බත් එක ඇට්ටකුණා වෙන්නේ නැහැ සහ බත් එක අර බෙරි වෙන්නේ නැහැ. දැන් අපි දරලිපෙන් හෝ ගෑස් වලින් කල් දෙරම කොයනකොට බත් එක සවුත් වෙන්න දින සම්භාවිතාව වැඩි. ඉතින් හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක් හැර සාමාන්‍යයෙන් උයන්න ගියොත් ලොකු ප්‍රමාණයක් බත් එක සවුත් වෙනවා. ඉතින් ඒ කිසිම විදිහකට බත් එක සවුත් වෙන්නේ නැහැ මේ විදිහට තැටි වල දාලා ස්ටීමරේට දැම්මට පස්සේ. ඉතින් අපිට ඊටමත් කෙටි කාලයක් තුලත මේ විදිහට දෙන්න පුළුවන් බත් එක දන්සලට එන අයට. ඒත් එක්කම අපේ ස්ටීමර් දෙකක් තියෙනවා. ඒ ස්ටීමර් දෙකේ හාල් කියන්නේ මේ වගේ තැටි 12 ගාන 24ක් දාන්න පුළුවන්. එතකොට අපි ස්ටීමර් දෙකක් දාන්නේ වෙසක් සහ පොසොන් පොයවල් වල. අනිත් පොයවල් වලට අපිට එක ස්ටීමරයක් දැම්මහම මේ ණයට ඒ කෑම ටික දෙන්න ඒ ප්‍රමාණවත්. එතකොට මේ තියෙන්නේ අපේ මුළුතැන්ගෙයි දෙවෙනි කොටස. මේ ස්ථානයේ තමයි සම්පූර්ණයෙන්ම දන්සලට අවශ්‍ය කරන එළවලු ඒත් එක්කම ලූණු ඒ ආදිය කැපෙන්න එකට එන්නේ. එතකොට අද දවසේ දන්සලත් එක්ක එන අයට කොමඩු කෑල්ලක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. මේ අවශ්‍ය කොමඩු ටික මෙතන සකස් වෙන්නේ. ඒත් එක්කම දානෙට සකස් වෙනවා සලාද එකක්. එතකොට මේ සලාද එකට අවශ්‍ය ඒ කපා කොටාගත් ඒවා තමයි එහා පැත්තේ තියෙන්නේ. ඉතින් මේ විදියට අපි හැම පෝයකටම මේ අපේ දන්සලේ ස්වේච්ඡා කණ්ඩායම මහන්සි වෙලා මේ පෝයට කුඹල්වල මහමෙවුනා භාවනාසුපේ සද්දුසය වන්දනා කරගෙන හැමෝගෙම කුසගින්න නිවන්න විශාල වෙහෙසක් දරලා මේ දන්සල අපි ලබා දෙනවා. මෙතන අපි ඔයාලට උදේ පෙන්නුවා අපේ කුස්සියේ කටයුතු කොහොමද වෙන්නේ කියලා පෝය දවසේ බත් දන්සලේ. ඒතර ඔයාලට පේනවා ඇති දැන් මේ දිගු පොලිමක් හැදිලා තියෙනවා. එතකොට දන්සලේ කටයුතු සිද්ධ වෙන්නේ උදෑසන අපි 11ට ආරම්භ කරනවා සිල්ගත් උදවියට දාණය ලබා දෙන්න. ඒ සිල්ගත් උදවියට දාණය ලබා දීලා ඊට පස්සේ අපි
12න් පස්සේ තමයි පිටස්තරින් වන්දනා වෙන ඒ පින්වතුන්ට ආහාර පාන ලබා දෙන්නේ. දැන් මේ ඉන්නේ ඒ වන්දනාවේ ආපු අය. එතකොට මේ 11ට පටන් ගත්ත දන්සල සාමාන්‍යයෙන් දවල් 2 වගේ වෙනකන් බත් දන්සල ක්‍රියාත්මක වෙනවා. එතකොට දන්සල ඇතුලේ දන්සලේ බෙදෙන කටයුතු කොහොමද වෙන්නේ? මිනිස්සු ආහාර ගන්නේ කොහොමද? ඒ ඇතුලේ පහසුකම් කොහොමද සකස් කරලා තියෙන්නේ කියන එක අපි දැන් ඇතුලට ගිහිල්ලා බලමු. මේ තමයි දන්සලේ කෑම බෙදන තැන. එතකොට මෙතනින් ඇතුල් වෙන හැමෝටම පිඟාන දෙනවා. එතකොට මේ පිඟාන අරගෙන මෙතන අපේ ළමයි බෙදනවා. මේ ඉන්නේ අපේ දන්සලේ ස්වේච්ඡා කණ්ඩායමේ ළමයි. එතකොට මේ ළමයි තමයි හැම පොයටම ඇවිල්ලා මෙතන අස්පස් කරන කටයුතු වලට සහ මේ බෙදීම් කටයුතු වලට උපකාර කරන්නේ. අපේ දන්සලේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ 4 දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි මෙතන දිනපතා දන්සල දෙන කටයුත්ත කරන්නේ. ඒතර පොය දවසටත් ඊළඟට විශේෂ පින්කම් දවසවලටත් ස්වේච්ඡා කණ්ඩායමේ පිරිස තමයි මෙතන ඇවිල්ලා මේ කටයුතු සම්පූර්ණයෙන්ම අපිට පහසු කරගන්න උදව් කරන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති දැන් මේ ඇතුළට ආපු අය මේ ඇතුලේ අසුන් අරගෙන ආහාර පාන අනුභව කරනවා. එතකොට මෙතන ඉන්නවා ලංකා විවිධ පළාත්වල අය වන්දනා වෙන. එතකොට විශේෂයෙන්ම බදොල දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි දකුණු පළාතේ, ඒ වගේම බස්නාහිර පළාතේ ඒ නොයෙක් පැති වලින් ආපු අය ඉන්නවා. තව ඉන්නවා 15 ඉඳන්ම පොය දවසට වාහන වල තදබදේ වැඩි නිසා, බස් වල තදබදේ වැඩි නිසා කිලෝමීටර් 4ක් පාගමනින් එන අය ඉන්නවා වන්දනා කරන්න. ඉතින් ඒ එන හැමෝටම අපේ දන්සල කියලා කියන්නේ පොය දවසට මෙතන ඇවිල්ලා මේ දන්සල පැවැත්වෙන කාල සීමාව තුළ කුසගින්න නිවා ගන්න හදපු තැන. ඉතින් ඒ නිසා අපිත් ඔයාලට ආරාධනා කරනවා කුඹල් අසපුවට පොය දවස් එනවා නම් උදේ 7 ඉඳන් උදේ 9 වෙනකන් අපි ක්‍රිබත් දන්සල දෙනවා. ඒත් එක්කම දවල් 11 ඉඳන් දවල් 2 වෙනකන් බත් දන්සල දෙනවා. ඉතින් එන ඕනම කෙනෙකුට ඒ කාලේ ඇතුළත ඇවිල්ලා මේ දන්සලට ඇවිල්ලා කුසගින්න නිවා ගැනීමේ අවස්ථාව තියෙනවා. මහා කතරට වහින වැහි බිඳු ලෙසින් දාහය නිවන මංසල මහා